යටින්ම මේ පොළොව පෙඟිලා තියෙන නිසා ඇදිලා එනවා කෙසෙල් කොලයකට අපි ඔහොම පිරිසිදුව. මෙන්න මේ වගේ ලස්සන උග්ගස් මණ්ඩි වල තමයි මේ වගේ හතු පිපෙනවා. ඊට පස්සේ ඔය ගොවිතැන් කරන තැන් වල තමයි ඒවා ගොඩක් අපිට දක්නට හම්බ වෙන්නේ. දැන් පොඩක් කැලේ ඇතුළට චුට්ටක් යන්න ඕන. අපි මේ උග්ගස් තමයි මේ දකින්නේ. හරි. මේ උග්ගස් කැලේ මැදින් ඔන්න සුසන්ත අයියත් එක්ක සුසන්තගේ වත්තේ තමයි ඉන්නේ. තුඹ තියෙනවා ඔන්න සුසන්ත අයිය අපිට පෙන්නනවා තුඹ මේ තියෙන තුඹ. අපි පෙන්නමු තුඹත් කියන්නේ කැලේ හැදෙන තුඹ. බලා ගන්න පුළුවන් කන්දේ මේ උග්ගස් පොඩක් කටි ඔන්න සීනි රස කරලා කෑවට සීනි හැදෙන විදිය දන්නේ නැහනේ. මේ තියෙන උග්ගස් මණ්ඩිය ලොකු උග්ගස් මණ්ඩියක් මැද්දේ තමයි ඉන්නේ මේ. ගිහිල්ලා කැලේ යන්න ඕන මේ හතු හොයාගන්න. ඊට පස්සේ තමයි මෙන්න මේ වගේ නිදානයක් වගේ අපිට ඒ දේවල් බලන්න පුළුවන් වෙන්නේ. ඇත්තම කිව්වොත් ඉතින් නිදානයක් වගේ තමයි ඉතින්නේ. මේ තියෙන්නේ ඔය හැමෝම ආසාවෙන් බලන අපෙන් අහන හතු. මේ වගේ හතු මණ්ඩියක් දැක්කට පස්සේ අපිට කියන්න කියලා අපි සුසන්ත අයිරණ කලින් කියලා තිබ්බ නිසා හතු ටික දැක්ක ගමන් අපිව මතක් වුණා. මේ විදිහට කැලේ ඇතුලේ තමයි හතු පිපෙන්නේ. දැන් ඔන්න මේ අපේ සුසන්ත අයියා දැන් මේ විදිහට හතු ටික අපිට පිරිසිදුව මේ විදිහට කඩන්න පුළුවන් විදිහට හදලා දෙනවා. ලස්සනට තමයි මේවා සල්ලි වලටවත් මෙන්න මේ වගේ ලස්සන හතු මණ්ඩියක්. ඉතින් මේක මේ දැන් පේනවා ඇතිනේ මේ විදිහට තියෙන. ඉතින් ඔන්න මේක තමයි හැමෝම හොයන හැමෝම ආසාවෙන් කන්න ආසාවෙන් බලන් ඉන්න හතු. ඉතින් මේ තමයි අපේ සුසන්ත අයියා ජනාවාසවල පාර කිව්වට පස්සේ අපි ආවා හතු ගැන ඔබට තොරතුරු කියන්නට. අපි මේ වීඩියෝ එකෙන් මේ හතු ගැන ඔන්න ඔබට තොරතුරු කියන. මොකද මේවා සෑහෙන්න අවුරුද්දකට වතාවක් විතරයි මේවා පිපෙන්නේ. ඒ පිපුණාට පස්සෙත් මේක හොයාගන්න එක මාර දෙකේ දුර්ලභ වැඩක්. මේ දුර්ලභ වැඩේ මේ කැලේ ඇතුලේ අපි ආවේ හතු ගැන ඔබට තොරතුරු කියන්න. දැන් මේ කැලේ හොඳයි. මේ කැලේ ඇතුලේ තමයි ඔන්න සුසන්ත අයියා හතු කඩන්නේ. හරි ආසයි මේ හතු කඩන්න. මෙන්න මේ විදිහට ඇදලා එනවානේ. එතන පොළොව හොඳට තෙත තියෙන නිසා නේද? ඔව් පොළොව තෙත තියෙනවා. අඟල් 4ක් විතර පොළොව යට තියෙන්නේ. කුප්පි. තමනේ හතු කඩන්න හරි අමාරුයිනේ. තදට තියෙනවා. අපි හතු කඩමු. මේ විදිහට. මේකක්වත් පිසි කරන්නවත් හිතෙන්නේ නැහැ එච්චර මේ. ඒක ගන්න පුළුවන්කම තියෙනවා. පිරිසුදු හතු. කිසිම බෙහෙත් පොරක් නැහැනේ මේවා නිකන් තමයි හැදෙන්නේ. බෙහෙත් ගෙවුවොත් මේවා හැදෙන්නේ නැහැ. මේ විදිහට තමයි හතු. මෙන්න මේ වගේ කැලේ දැන් මේ තියෙන උග්ගස්. අපි මේ පේන්නේ උග්ගස් යායක්. ඒ උග්ගස් යායේ තමයි මේ දැන් ඔබ දකින්නේ. දැන් ඔය ඈතින් පේන්නේ මේවා මං හිතන්නේ පැල්ලවත්ත සීනි සමාගමට තමයි මේ උග්ගස් යවන්නේ. කෑ ගැහුවා අපි ලියුමත් ඔය ඉදිරිපත් කරා ඒ දවස්වල ඔය ඉඩම් කට්ටියට දෙද්දි. සාමාන්‍ය අපේ ඉඩම් මම ඉන්නේ හරිම ලස්සන ප්‍රදේශයක. බලන්න මේ කඳු පන්තිය. ඊට පස්සේ කඳු පන්තියට මායෙම මේ ආකාරයට පැල්වත්ත සීනි සමාගම වෙනුවෙන් උග්ගස් ලබා දීම සඳහා විශේෂයෙන්ම සීනි නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන උග්ගස් ලබා දීම සඳහා ඉදි කරන ලද මේ වගාවන් කරන ලද උග්ගස් අක්කර ගණනාවක වගා කරලා තියෙන උග්ගස් ඉඩම් තමයි මේ තියෙන්නේ. මෙච්චර ලස්සන ප්‍රදේශ තියෙනවා මේ.
ඔය මහා මුහුද වගේ. මේ වගේ කැලෑව තියෙනවා. ඒ කියන්නේ වගාවන් කරන ඉඩම්වල මෙන්න මේ විදිහට මහකන්නේ සුද්ධ පවිත්‍ර කරනවා. එන්න මේ වගේ කැලෑ තමයි අපිට දකින්නට පුළුවන්. මේ කැලෑ ඉඩම්වල තමයි ලොකුවට විශේෂයෙන් මේවට බෙහෙත් සහ මේ කෘමිනාශක යොදන ප්‍රමාණය අඩුයිනේ. එතකොට මේ හතු පිපෙනවා. එහෙම නැති වුණාට පස්සේ තමයි පිපෙන්නේ නැත්තේ. දැන් මේ තියෙන්නේ මේ හුඹස්සක මේ හතු මණ්ඩිය පිපිලා තියෙන විදිය. මේ හතු පිපෙන්නේ ඇත්තටම මේ ඒ කියන්නේ වස විස නැතුව තෙල් ගහලා නැති තැන්වල වල කැලේ තමයි ගොඩක් දුරට මේ හතු පිපෙන්නේ. කැලේ කියන්නේ මේ හුඹස් ආශ්‍රිතව පොළොවේ හුඹස් ආශ්‍රිතව එහෙම තමයි මේ හතු පිපෙන්නේ. මේ පිපිලා තියෙන මේ තියෙන හුඹස්සක් තමයි මෙතන තියෙන්නේ මේ. මේ හුඹස්සේ අර වේයෝ හදන මේ ආස්මි එක්ක තමයි මේ බීජ වලින් හතු හැදෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ හතු මේවා හැදෙන්නේ මේ ගොඩාක් මේ උග්ගස් තමයි මේ ජනාවාසේ ගොඩාක් දුරට මේ කැලේ තියෙන්නේ. මේ ඉඩම් වල ගොඩාක් හැදෙනවා. දැනට මේ සෑහෙන්නම මේ අර බෙහෙත් ගහන එකත් එක්ක ගොඩාක් අඩු වෙලා තියෙනවා මේ හතු පිපීම. ඒ වුණාට දැන් අර බෙහෙත් ගහන්න නැති තැන්වල වල අනිවාර්යයෙන්ම මේ මාස් කන්නේට ඒ කියන්නේ අහස බුබුරනකොට අකුණු ගහනකොට මේ හතු මේ පොළොවෙන් මතුවෙනවා. ඉතින් ගොඩක් දුර්වලයි. ඉතින් මේ පළාත් වල නම් තියෙනවා අපිට නම් ඔය සතියකට දෙකකට සැරයක් අහු වෙනවම තමයි. ඉතින් අපි කනවා මේ හතු නිතරම අපිට අහු වෙනවා. ඕන විදිහකට කන්න පුළුවන් නේ. ඕන විදිහකට කන්න පුළුවන්. මේක තෙල් දාලා එතකොට මේ පොල් බැදලා කිරට එහෙම ඕන විදිහක කන්න පුළුවන්. කොහොම හැදුවත් මේක රසයි. මොකද මේ වස විස නැහැ. මේක ඇත්තටම මේ ලොකු නිදානයක් වගේ තමයි ඉතින්. මේ වගේ නේ ලොකු මණ්ඩි තියෙනවා මේ පළාත පිපිලා තියෙන තැන්වල තියෙනවා මේ පිපිලා පර වෙලා යනවා කොනක් වෙලාවට දකින්න නැතුව. අපේ මේ කැලෑවල වල ඉතින් මේ තියෙන උග්ගස් මණ්ඩි වල මිනිස්සු වැඩි යවෙන්නේ නැහැ. ඉතින් අදත් මම මේ මෙතෙන්ට ආවේ ඊයේ සුද්ධ කරලා මෙතන මේ ගියා. ඊයේ දැක්කේ නැහැ මම. ඉතින් අද එනකොට උදේ මේ කුප්පි ටිකක් තියෙනවා. මෙතන සුද්ධ කරන්න එනකොට. ඉතින් එහෙම තමයි මේ අහුවෙන්නේ මේ හතු මේ නැත්නම් හැමෝටම අහුවෙන්නේ නැහැ මේ තිබුණත්. ඉතින් මේක මේ කැලෑවල වල අපිට මේ පළාත් වල මේ ඉන්න මිනිස්සුන්ට නම් මේක මේ නිතරම දකින්න කන්න පුළුවන් දෙයක් මේ තියෙන්නේ ලස්සනට මේ පොළොව යටින්ම මේ පොළොව පෙඟිලා තියෙන නිසා ඇදිලා එනවා උඩට. අර පොළොවේ තද තැන්වල වලින් එන්නේ නැහැ. නැත්නම් මේක කුප්පිය උඩට ඇදිලා එනවා. ඔය පෙපින් ලස්සනයි නේද? හරිම ලස්සනයි. ඒ වගේම මේ කුප්පි මේ ලස්සනට තියෙනවා. මේවා සත්තු කන්නේ නැද්ද? සත්තු කනවා. මේක දැකපු ගමන් මේ කුරුමිනියෝ එහෙම මේ දැන් මේක දැකලා අපි ගියා නම් මේක අනිවාර්යෙන්ම හවස් වෙනකොට කුරුමිනියෝ කාලා. කුරුමිනියෝ තමයි ගොඩක් දුරට කන්නේ. වෙන සත්තුන්ට වැඩි කුරුමිනියා තමයි මේකට එන්නේ. හරි ආසයි ඉතින් හතු කඩන්න මේ කියන්නේ අවුරුද්දකට බොහෝ දුරට දෙපාරක් විතර පිපෙනවා. යල මහා කියලා වැහි එනවනේ. ඒ වැහි එන කාලේ තමයි මේක මේ පිපෙන්නේ. ගොඩක්. නැතුව මේක මේ වගා කරලා එහෙම හදන්න බැරි දෙයක් මේක. වගා කරට ලස්සන කුප්පි ටික. වගා කරලා හදන්න බෑ. වගා කරලා හදන්න බෑ මේක. මේ වගේ පිපිලා පොළවේ පිපිලා වුණොත් තමයි ඉතින්. කොච්චර තාක්ෂණය දෙන්නුනත් මේව හදන්න බෑ. හදන්න බෑ. කඩාගත්ත ටික මෙහෙම තියමු මෙහෙම. කෙසෙල් කොලයකට අපි ඔහොම පිරිසිදුව තියාගන්තා.
ආසාවෙන් බලන හැමෝම ආසාවෙන් හොයන සමාජ මාධ්‍ය වැඩි වශයෙන් අපි ෆොටෝ එකක් එම දැම්මට පස්සේ වැඩිපුරම ලයික් කමෙන්ට් සම්බ වෙන්නේ මෙන්න මේවට. ඉතින් ගොඩක් කට්ටිය දැන් සමහර වෙලාවට ලංකාවේ මොනරාගල දිස්ත්‍රික්කයේ හිටියට සමහරලාට ලංකාවේ වෙන කොහේ හරි ඉන්නවා වෙන්න පුළුවන්. නැත්නම් විදේශගත වෙලා ඉන්න වෙන්න පුළුවන්. මීට වසර ගණනාවකට කලින් නම් මේ හතු එතරම්ම දුර්ලභ දෙයක් නෙවෙයි. නමුත් මේ වෙනකොට මේ හතු ඊටමත්ම දුර්ලභ හතු වර්ගයක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ හතු ගැන ගොඩක් කට්ටිය උන්න අපෙන් ඉල්ලීමක් කරා කතාවක් කරන්න කියලා. ඒ නිසා ඔන්න මම ආවා ජනාවාස ප්‍රදේශයට. මම කලින් කිව්වා වගේ ඔන්න සුසන්තලාගේ ඉඩමේ මෙන්න මේ විදිහට උග්ගස් මණ්ඩිය අයිනේ මේ කැලෑවක් තියෙන්නේ. කැලෑව අයිනේ හතු පිපිලා තියෙනවා. ඉතින් මේ තමයි අර හැමෝම ආසාවෙන් වුණා සල්ලි වලටවත් ගන්න බැරි හතු. දැන් මේ විදිහට මේ හතු හරි ආසාවෙන් කඩන්න පුළුවන්. මේව කඩද්දිත් මේ විදිහට ගැලවෙලා එනවා. දැන් සුසන්ත අයියා කිව්වා වගේ මේ ආකාරයට මේ හතු මේ පොළව හොඳට වැහැලා තියෙන. ඒ නිසා මෙන්න මේ ආකාරයෙන් අපිට මේ හතු ගලව ගන්න පුළුවන්. හරි ආසයි. ඉතින් මේ මමත් වසර ගණනාවකට පස්සේ තමයි මේ ආකාරයෙන් හතු කඩන්නේ. මොකද දන්නවද? මේ අර කෘමිනාශක යෙදුවට පස්සේ එහෙම මේ හතු පිපෙන්නේ නැහැ. ඊට පස්සේ හරියට වහින්න ඕන. අවුරුද්දේ මුල මැද අග කොහොම හරි වේවා මේ හතු වර්ෂයකට දෙපාරක් විතර පිපෙනවා කියලා තමයි සුසන්තලත් අපිත් එක කිව්වේ. කොහොම හරි මේ හතු කඩන්නත් හම්බ වුණා. ඉතින් අපි කඩමු බලන්න මේ විදිහට මේ තියෙන්නේ. මේ විදිහට කඩන්න පුළුවන්. ඉතින් මේක අර මේ සාමාන්‍යයෙන් වාසනාව තියෙන්න ඕන මේට හොඳේ. දැන් කට්ටිය හරි ආසාවෙන් බලන්නේ මේ විදිහට ගැලවෙලා එනවා. මේ පොළව තෙත තියෙනවනේ මේ හරි. ඒ නිසා මේ ගැලවෙලා මොකද ඊයේ හොඳටම මෙහෙට වැස්ස නිසා මේ ආකාරයෙන් හතු ගැලවෙනවා. අපි කඩමු හතු. මේ විදිහට කඩා ගන්න පුළුවන්. හරි ආසයි කඩන්න මේ ගැලවෙලා එනවා මේ. දැන් මේක මේ කුරුමිනිය එන්න කලින් කඩා ගන්න ඕන. එහෙම නැති වුණා ටිකක් අවුව වැටි වුණාට පස්සේ කුරුමිනිය එනවා මෙහෙට. ඊට පස්සේ මේ කඩා ගන්න බෑ. දැන් මේ සුදු පාට පිපිලා තියෙන දේ ඔයාලට පේනවනේ මේ. මේ විදිහට කඩා ගන්න පුළුවන්. මේ තියෙන මේ විදිහට කඩාගත්ත හතු. ඕක හැදෙන්නේ ආස්මී වලින්ද? මේක හැදෙන්නේ ආස්මී වලින්. පොළොව ඒ කියන්නේ හොබස් වල තියෙන බීජකින් තමයි මේක හැදෙන්නේ. එතකොට අකුණු ගහනකොට මේකේ කියනවා ඉතින් පැරණෝ අර කියන කතාවක් කියනවා ඉතින් අහස උබුරලා අකුණු ගහනකොට හතු හැදෙනවා කියලා මෙරුවෝ මතු වෙනකොට ඒ කියන්නේ පොළොවේ මොකක් හරි එකේ හාස්කමක් ඇති. එහෙම තමයි අර මෙරුවෝ කියන සත්තු මත වෙන්නේ මේ හුඹස් වලින් නේ. ඔව්. මෙරුවෝ මේක මොකක් හරි කතාවකුත් ඇති නේද? ඔව් මේකේ මේ මෙරුවෝ මතු වෙන කාලෙට තමයි ගොඩක් දුරට හතු හැදෙන්නේ. මෙරුවෝ මතුනහම අනිවාර්යෙන් කට්ටිය කියනවා අකුණු ගහලා අකුණු ගහනකොට හතු හැදෙනවා කියලා මේ. ඒ කියන්නේ ඒකත් එක්ක බද්දුණම මේක වැස්ස මුලමනේ හැදෙන්නේ. මේ වැහි මුල තමයි මේ අකුණු ගහලා හොඳට උබුරලා මෙරුවෝ මතුවෙන්නේ. අපිට පොඩ්ඩක් වගේ පෙන්වන්නට ටිකක් ලොකු මණ්ඩියක් තියෙනවා මෙතන. අපි 200ක් කඩන්න. වැඩි ඇති නේද? ඊටත් වැඩි. ඔව්. ඊටත් වැඩි ඇති අර කැලේ ඇස්සෙත් එක්ක තියෙනවා. රස කෑමක අසන්නතු මල්ලි. ඒ දවස්වල අපේ කුස්සිය වලින් පවා මේ හතු කඩලා තියෙනවා. ඒ කියන්නේ මේ වතුර උල්දිය දානවා. මට මතකයි අපේ ওই මැටි ගල් කුස්සි තියෙන කාලේ ඉලුක් කොයලා ඒ කාලේ මේ අපි පොඩි කාලේ අපිට මතකයි මේ හතු අපේ අම්මලා කඩනවා මේ කුස්සිය ඇතුලේ. ඒ කියන්නේ ගෝණි දාලා අර මේ උල්දිය දානවත් එක්කම මොකද මේ ගේ ඇතුලෙත් පිපෙනවා. ගේ ඇතුලෙත් පිපෙනවා. ඒ බස් වෙනවා. මේ එහෙම දැන් ගේ ඇතුලේ පිපිච්ච හතු දැන් මේ වෙද්දි හොයාගන්න නැහැ. කැලේ නේ තියෙන්නේ. එකන අට්ටක්වත් ඉතිරි කරන්න නැතුව කඩන්න ඕනේ මේ විතරටම වටිනවා. ඔව්. කැලේ ඇතුලේ කැලේ ඇස්සේ හැදිලා තියෙන්නේ. කලවැල් ඇස්සේ. टमाटो के हेटा पिपेना तीर තියෙනවද? මෙතන පිපෙනවා. අනිවාර්යෙන් හෙට පිපෙනවා.
ඉතින් මේ අනිවාර්යෙන් පිපෙනවා. මේ තියෙන හුඹස් මේවයි තමයි අර හැදෙන්නේ. සර්පෙමත් ඇතිනේ. සර්පය අනිවාර්යෙන් සර්පය ඇති. ඉතින් කැලේ මේ වගේ ලොකු කැලෑවල තමයි පිපෙන්නේ නේ. මේ වගේ කැලෑවල් වල තමයි පිපෙන්නේ. අතු වෙනවා කියන එක ලේසි නෑනේ. ලේසි නෑ. උගුරට හොයාගන්න අමාරුයි එහෙම. වගේ ඉල සෙට් වෙනවා. ඉතින් හොයන්නාට හමුවේ කියලා කතාවක් තියෙන. ඉතින් ඔය වගේ හොයන්නමත් ඕන නැතුව අහුවෙන්නේ නැහැ. මාස 3මාරක් විතර වෙනවා. කොච්චර කාලෙකින්ද උග්ගස් සාමාන්‍යයෙන් කපන්නේ? උග්ගස් කපන්නේ මාස 11කට පස්සේ 10 පණින්න ඕනේ. මාස 11න් වගේ තමයි කපන්නේ. ඉතින් අස්සන්න දීලා දැන් මේ සුද්ධ කරන ගමන් ඉන්නේ ඊඩම්. තාම ඉතින් පෝර එහෙම ගැහුවේ නැහැ. දැන් පෝර ගහන කාලෙත් පැනලා තියෙන්නේ මේවට. මොකද පෝර එහෙමත් තාම හම්බුන්නේ නැහැ අපිට. ආයතනෙන් දුන්න ගමන් මේවා මේ පෝර ගහලා දැන් හරිනම් මේ දෙවෙනි පාර පෝර ගහන තත්ත්වෙට දැන් තියෙන්නේ මේ වගාව. දැන් කපලා කොහොමද කියන්නේ ජනාවාස 3 මේ වඳිනහෙල කන්ද තමයි ඔය ඉස්සරහා පේන්නේ, ඉදිරියෙන් පේන්නේ. හරි ලස්සන කඳු පන්තියක් නේද? ඔව්. ඔය කන්දෙන් ඔහොම වට වෙලා තියෙන අර පැත්තෙනුත් කැලේ තියෙනවා මහාර කියලා. ඒ පැත්ත කියන්නේ. ඒ පැත්තේ කන්දත් එක කැලෙන් සම්පූර්ණ වට වෙලා තියෙන්නේ මේක. හරිම ලස්සන තැන. මොනවද තමයි ඉතින් මේ තුඹ හැදෙනවා, බටු කරිවිල හැදෙනවා. ඒ කියන්නේ අපිට මේ කුයි මහතුන්ට කන්න මේ කියන්නේ ඉඩමෙන් හොයාගන්න දේවල් ගොඩක් තියෙනවා මේකේ. මොකද මේ පලා වර්ග. දැන් මේ ටික අතහැරලා තියන්නේ මේ කැලෑවට. මේ කැලේ කුට්ටිය කියන්නේ මේ ටික ගල් කුට්ටියක් එක්ක තියෙන්නේ. මේ ටික. රිසිවේෂන් අතහැරපුවා. ඉතින් ඔය මේ ඉන්න තලගොයි සත්තු කැලේ. ඉතින් තුඹ හැමත් හැදෙනවා මේ. ඒ කියන්නේ කිසිම බෙහෙත් පොහොරක් නැතුව. තුඹ බටු කරවිල මේ ඇවිල්ලා තුඹ කරවිල කියන්නේ ඒ වැල් ඔය තියෙනවා හැදිලා පැල. මේ තියෙන්නේ තුඹ වැල්. තුඹ වැල් අපිට ඉස්සරහා දැක ගන්න පුළුවන් වන්නම් මේ තුඹ ඔය බටු කරවිල. මේ බටු කරවිල කියන්නේ බෙහෙත් පොර මොකුත් නැතුව හැදෙනවා. ඔව්. සීනි වලට එහෙම ලොකු හොඳ බෙහෙතක් ඕක. තුඹ වැල් තුඹ වැල තියෙන ඉස්සරහා ඉදිරියෙන් තුඹ හැදෙන්නේ මේ තුඹ වැල්. ඔක දුවලා ඒක හෙවිලා ගෙඩි හැදෙනවම. ඔය ඉස්සරහා තියෙන ලොකුටම වැල්. මේ තියෙන ඉදිරියේ මේ තියෙන මල් පෙපිල හැම. දරෝ. මේ දැන් ගැට කන්න කාලෙ මේ. මේ තියෙන ගැට. මේ තුඹ. ඔය තුඹ. අර කැලේ තියෙන තුඹ. කඩේ තියෙන තුඹ එක නෙමෙයි මේ. මේක ඇවිල්ලා කැලේ හැදෙන්නේ. තුඹ. උතරම තියෙනවා. හතු ඉතින් කන්න පුළුවන් හොඳටද? පිරිසිදු හතු ටික නේ. පිරිසිදු හතු ටික. අපි හතු ටික කඩාගෙන සුසන්ත අයියගේ හේන පැත්තට යන්න. අපි දැන් යන්නේ සුසන්ත අයියලගේ වාඩියට. තමයි සුසන්ත අයියගේ වත්තේ තියෙන වාඩිය. ලස්සන තැනක් නේ. බලන්න ගමේ කොච්චර නිදහස්ද කියලා. මගේ ගහක් යට මේ.
හොඳටම කඳුල ටිකකින් වත වෙලා. ඒක මේ තියෙන කජු පුහුලන් ගහ. මේ මොනවාද? ළමයි කුඹ කියන්නේ. මේක ඇවිල්ලා මේ වගා කරන එක නෙමෙයි මේ කැලේ හැදෙන්නේ මේවා. මේ කියන්නේ මේ කැලේ තමයි මේ කුඹ හැදෙන්නේ. ලොකු කැලෑ කුට්ටියක තියෙන්නේ නේ. කැලෑ කුට්ටියක තමයි තියෙන්නේ. පස්සෙල ගිහිල්ලා. මේවා වැහි කාලටද හැදෙන්නේ? වස්සත් විතරම හැදෙන්නේ පොළවේ. අල තියෙනවා මේ පාය හුවම වැල් මැරිලා යනවා. ඔය යට තියෙනවා. ඊට පස්සේ නැවත ආපහු වැස්ස ආපු ගමන් වැල හැදෙනවා. ඒ පොළවෙන් අලින් ආපහු නැවත වැල හැදෙනවා. ඊට මේ ආයෙත් නැවතත් ඉතින් පෑවුම් කාලේ පෑවුම් තද වෙච්ච ගමන් වැල මැරිලා යනවා. වඳ වෙන්නේ නැහැ. ඔක ඔය විදිහට ඉතින් අර බෙහෙත් වලට තමයි වඳ වෙන්නේ. නැත්නම් ඔය ඉඩම් වල හරියන හේගවල වල තියෙන ඒවා නම් බෙහෙත් වලට වඳ වෙන්නේ. මේ වගේ කැලෑවල වල තියෙන ඒවා ඉතින් ඔය විදිහට තියෙනවා. මේ තියෙන කන්ද වඳින හෙලේ ආයේ කන්ද ඊට පස්සේ මේ බලන්න උග්ගස් ඉඩම් වල ලස්සන ඊට පස්සේ මේ විදිහට කැලේ. අපි දැන් ඉන්නේ කැලේ ඇතුලේ. මෙතන තුඹ කෝ බලන්න සුවන්තය කඩපු තුඹ. මේ තියෙන. මේ විදිහට තුඹ හැදෙන දැන් මෙයාලගේ තාම මල්. දැන් මල් හැදීගෙන එන කාලේනේ. දැන් මල් හැදීගෙන